හෙලෝ මුදලිගේ අයියේ මේ අයියේ අපේ කැම්පස් එකේ ඒ අවටයි පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තියෙනවා. අයියට පුළුවන් ද ඇවිල්ලා පොඩ්ඩයි ප්‍රශ්න ටික විසඳලා දෙන්න. හරි කවන්නේ අයියේ එන්න. අයියාගේ රිපීට් එක ලියලා ඉවරලා හිමීට එන්නකෝ. ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නවා අයියේ. හරි. මන් තියනවා අයියා. මේ පිස්සු යකෙන්නේ. අයියේ. මල්ලි වෙලා ගියාද? නෑ අයියා අවුලක් නෑ. සීන් එකක් නෑනේ? නෑ. මයික් එක පොඩ්ඩක් වෙලා ගියා. හරි. මේ ඕ රිපීට් එකක් ලියලා ආවේ බා. මට තේරෙනවා. අයියා වාඩි වෙන්න මෙතන. සද්දේ නේ ටික. සද්දේ? ඕඩ. මේ අයියේ මාත් කාලා වෙන්නේ. මට දාන්න පුළුවන් පොත් එකක් විතර. මල්ලේ මන්න කාලාවේ මට කැමරා. මවුලක් කතා කර. ඔව්. මේ මොකද පළවෙනි කේස් එක? පළවෙනි කේස් එක කියන්නේ මෙන්න මේ යකා ඉන්නවනේ. මේ මිනිස්සයා. මේ විනාවයි. මේ අයියේ පොඩේ හාට යනවා. මූ අර කටුබැද්ද හන්දියේ 255 බස් එක නවත්තලා ඒකින්න කොන්දොස්තරට මූ හොඳටම ගහලානේ. යකෝ මං හැමදාම යන බස් එක. ඒකනේ අයියේ. යුක්තිය සාධාරණ සට කරන මිනිස්සෙක්යි. මේ යකා හිතන් ඉන්න මූ මේ සර්දියල් කියලා මේ පටිත් බැඳගෙන ඔළුවේ. පිස්සු යකේ. අර මේ උස කණ්ණාඩි දාලා ලස්සන මල්ලිනේ. ඔව් කොන්දොස්තර මල්ලි. අනේ වන්දේ මල්ලිට ගහලා අපරාදේ. ඔව් එන්න කිව්වද? ඇවිල්ලා. ඒක තමයි. අපරාදේ. ඔව්. අනේ අපරාදේ අයියෝ. හරි මේ කතා කරනවා. වෙලා නැහැ හුරතල්ලේ. කොන්දොස්තර අයියේ මොඩ එන්නෝ. මෙන්න අයියේ මුට තමයි ගහලා තියෙන හොඳටම ගහලා. මේ මිනිස්සු සෑහෙන්න ගහලා වගේ. ඔව් අයියේ වාඩි වෙන්නකො. මල්ලේ ඔයාට මම මතකද? අර හැමදාම උදේට යන්නේ? නෑ මට මතකයි. මොකද කේස් එක? පැමිණිල්ල කියන්නේ. මෙන්න මේ යෝධයා. ඊයේ පහමාට විතර මගේ බස් එකට කොට වුණා. 255. කැම්පස් එක ඉස්සරහින් යන්නේ. දන්නවද යකෝ දන්නවා කියපන්. ගොඩ වෙලා මටත් ගහලා එකතු කරලා තිබ්බ ඔක්කොම සල්ලි ටික ආයෙමත් අර මිනිස්සුන්ට බෙදලා දුන්නා අයියේ. අරුගේ කිව්වට පස්සේ මගේ එක දාන්න. මල්ලි ප්‍රශ්නයක් තියෙනවා. සල්ලි බෙදන්නයි ඔයාට ගහන්නේ. මමනේ කොන්දොස්තර මිනිස්සයෝ. කොහොම අමාරුවෙන් අයියේ බස් එකට නැග්ගේ. මේ කොනේ ඉඳන් මේ කොනට ගියා මුට ගහන්න. අයියේ. මේ මම හිතන්නේ මොලේ අමාරු පාරේ. මම දැන් රිපෝට් දෙන්න මොකද්ද? ඒකනුත් මට ගහනවා. අයියෝ. අයියේ. මුට සෑහෙන්න ගහනවා. ඒකනේ. කරන්න දෙයක් නැහැ. අයියේ. මට මේ නඩුව විසඳන්න අමාරුයි. අමාරුයි අයියේ මොනවද කරන්නේ? අර මේ මට වඩා රිපීට් දෙකක් අඩු එකෙක් ඉන්නවා. කවුද මේ නම් වටුවත්ත මල්ලි. රන්දික වටුවත්ත. රන්දික බඩුවත්. ඩයල් එකට කතා කරමු. මං කතා කරනයි. මේ බඩුවත් අයියේ පොඩ එන්නකෝ. ඌ සාමාන්‍ය මෙතෙන්ට එනවා. අයියේ එන්න. අයියේ මෙහෙ. වටුවත්ත මෙහෙ වැටෙයි යකෝ මෙහෙ. වටුවත්. ඉන්න මම දැන් එතනට එනවා. අනේ බඩුවත් අයියේ කොහෙද යන්නේ මෙහෙ? වාඩි වෙන්න. ඉන්න මම දැන් එතනටත් එනවා. හරි. ඕ වටුවත්ත. මේ 255 අර සුදූස අයියා උට ගහලා නෙමු. දන්නවද කේස් එක? ඔව් ස්වාමිනී මෙන්න මේකයි ස්වාමිනී වෙලා තියෙන්නේ. මෙන්න මෙතුමා අය අවුරුදු ගානකට කලින් කටුබැද්ද කැම්පස් එකේ රෙප් පදවිය දරපු කෙනෙක්. එතකොට මෙතුමා ඒ අවුරුද්දේම ජූනියර් බැච් එකේ ඉන්න හිච්චි කොල්ලෙක්. ඉතින් ඒ දවස්වල මෙතුමාගෙන් අයතාලෙස මුදල් අරගෙන තියෙනවා මෙතුමාගේ පුද්ගලික වැඩකට සඳහා. ඉතින් ඒක මෙතුමාගේ වරද්දක් නෙමෙයි ස්වාමීනි. ඉතින් මේ විදිහට හැසෙන්න අහන්නත් දෙයක්ද ස්වාමීනි? ඒ වගේම මෙතුමාගේ කේන්දර කොපියකුත් මන් ළඟ තියෙනවා. මේ කේන්දර කොපිය හැටියට ස්වාමීනි මෙතුමා ඒ දවස්වල බඩුවත් අයියේ මේ ඕක කේන්දර කොපියක් නෙවෙයි. මේ කේන්දර කොපිය වගේ සාක්කුව ඇති ඒක ගන්න. මේ කේන්දර 500 දීපන්. අම්මට ටික පේනවනේ. ඌ දක්ෂයා. ඒව දක්ෂයා. ඒව පේනවා. මේ කේන්දර කොපිය හැටියට ස්වාමීනි මෙතුමා රොබින් හුඩ්ට සමාන නැගතකින් තමයි උපත ලැබලා තියෙන්නේ. මෙතුමා. ඒ වගේම මෙතුමා දුප්පතුන් අතර සල්ලි බෙදා දෙන එක තමයි මෙතුමාගේ යුතුයකම. ඉතින් මේක මෙතුමාගේ වරදක් නෙමෙයිනේ ස්වාමීනි. වටුවත්ත වැටෙයි. අයියේ මයික් එක ගත්තොත් ඔක්කොම ඉවරයි. මෙතන කුජ, මෙතන රවි. මේ නඩුව මෙතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ ස්වාමීනි. මම දන්නේ නෑ මේවා. මේ වටුවත්ත වින්දවන්න. ඔය වාඩි වෙන්න. අයියේ මයික් එක පරිස්සමෙන්. හරි. අයියේ. මල්ලි. ඔව් අයියේ. දැන් මෙහෙමනේ. ඔව්. මූ ගත්තේ වට ගෙව්වා කියලා හිතාගෙන ඔව්. මේක ඉවර කරමු. ඔව් මුට. මුන්නකට රුපියල් 500ක් විතර ගහලා ආවම්බා. ඔව්. මේ
අනේ අයියේ මෙන්න මේකත් අඩිපාද්දි මට ඉතුරු කරගන්න පුළුවන් මෙන්න මෙච්චරයි. මෙන්න මේක තියාගන්න. මෙතන සෑහෙන්න අඩුයිනේ මල්ලි. මේ සතිය නම් බෑ. ලබන සතිය නම් ඕන නම් පුළුවන්. මොකද මට පඩි හම්බ වෙනවා. ආ මුගේ නම්බරේ ලියා ගනින්කෝ. මන් ලියා ගන්නයි මෝ යවමු නේද? හරි. මේ කොන්දොස්තරයි ඔය යන්නකෝ දැන් වාගේ සිද්ධිය හරිනේ. මේ සර්දියෙල් තමසෙත් ඵලයක්. ඒ ගහන්න එපා බං. යනවා. උට සෑහෙන්න ගහලා මට මේ. අයියේ මල්ලි මේ. ඔව්. තව කේස් මොනවද තියෙන්නේ? තව එක කේස් එකක් තියෙනවා අයියේ. ඔහුගේ නම මට මතක නෑ. ඉක්මනට කියනෝයි තව රිපීට් එකක් තියෙනවා. අයියට මම නම දැම්ම පොඩ්ඩක් කියවන්නකෝ නම මේ මට මතක නෑ. මූනේ. ඔව් ඔව්. අම්මට සිරි වෙන නමක්. PCB IP GPA කුමාර. කුමාර ඇවිල්ලා ඉන්නවා මේ කුමාර පොඩ්ඩ එනකෝ. මෙන්න මුට තමයි පස්සේ වෙලා තියන්නේ අයියේ. PCB මල්ලි මෙහෙට එන්න පුතේ මගේ රත්තරන් අම්ම මෙහෙට එන්න. EDB IB GPA හොඳටම අවුල් repeat හොඳටම අවුල් හොඳටම අවුල්. මොකද්ද පැමිණිල්ල වෙලා යනවා බං. පැමිණිල්ල කියන්නේ මේ අපේ කැම්පස් එකේ මේ අල්ලපු ඇටේ මේ මහත්තයෙක් තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ මෙන්න මූ. ඌ ඇවිල්ලා ඉන්නවා මං අයියේ එන්නකෝ ඔයා. ඉක්මනට එන්න කියන්නේ රිපීට් එක. මෙන්න මේ මහත්තයාට තමයි මූ මේ ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. යකෝ මු ගැන්දුම යකෝ මේ මොකක්ද පැමිණිල්ල? පැමිණිල්ල කියන්නේ ඊයේ ඉරිදා මම ටීවී කෝල් වල හිටියා. ඊට පස්සේ කරන් ගියා. එළියට ගිහිල්ලා මම එන ටිකට මේක ටීවී එක වස් කරලා. අප්පට දිරි. ඔක්කොම සර්කිට් එක ගලවලා විව් දාලා මේක. ඒකුඩ අන තිබ්බ කලින් දෙමිට ඇතුල්ලා තිබ්බේ. තව රිමෝට් එක කෙලක් දීලා තිබ්බා. අයියෝ. ඒකෙන් තමයි මූ හොයාගත්තේ. මල්ලි ඔව් මූ බටුවත් වාදී අහලා මේ මූ මොකද්ද මේ මොරටුව කැම්පස් එකේ කටුපැද්දි කැම්පස් එකේ ඔව් ඉන්නවා. ඔව්. මම ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තේ මොකද්ද කිව්වේ මූ? අයියේ මද බෝඩ්ඩක්වත් ගේන්න කිව්වද මොකද හරි? දන්නේ නැහැ ඒක නේ අපි බටුවත් එන් ආවම සිද්ධිය මොකක්ද වෙන්නේ කියලා. බටවත්ත මල්ලි. ඔව්. මේ රිමෝට් එකක කෙල තිබිලා තියෙනවා. හරිද? පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ මෙතුමාගේ කේන්දර කෝපියකුත් තියෙනවා ස්වාමීනි මන් ළඟ. කේන්දර පොඩ්ඩක් කොපි ගන්නකම්. ඌ කේන්දරේ වැඩේ දෙන්නේ. ඔව්. ඔව් ස්වාමීනි. මේ කේන්දර කොපිය හැටියට ස්වාමීනි මෙතුමා ප්‍රොජෙක්ට් සහිත මොඩියුල කිහිපයක් එකවර කරන්න ගිහිල්ලා හත් පොලේ ගාගෙන තියෙනවා ස්වාමීනි. මල්ලි කේන්දරේ පොඩ්ඩක් උසන්න. හරි. කේන්දරේ මෙන්න පොඩ්ඩක් මෙතන උසන්න. කේන්දරේ පොඩ පේනවද මේ මට පේන්නේ ඒකට පේනවනේ. පේනවනේ. ඒ වගේම ස්වාමීනි මෙතුමා තවත් මේක සඳහන් වෙනවා. ඔව් මෙතුමා උපත ලැබපු දවසේ ඉඳන්ම ඉල්ලගෙන ටොපික් ගන්න ඉතාලම රුචිකත්වයක් දක්වනවා. හරිනේ. ඉතින් මේක මෙතුමාගේ වැරද්දක් නෙමෙයි ස්වාමීනි අත්තරම. ඒක තමයි මෙච්චර ඉගෙනගෙන මාරකේශය. ඒක තමයි. මෙච්චර ඉගෙන ගත්ත උඹට මොකද්ද කොල්ල උනේ? කොළු robotic CDB BDD අයියේ කරන්න දෙයක් නැහැ. මෙයා යවමුනේ. ට්‍රයිහෙන්ඩ් කරුනේ. මල්ලි. මේමයි. ඔය ඕකට ගිය ගොඩක් උන් ප්‍රොජෙක්ට් ගොඩක් බදාගෙන ලෙල්ල හුටන් කරගන්නවා. හරිද? එහෙම කට්ටිය මෙතනත් එහෙම ගොඩක් උන් ඔය ඇති සමහර විට ඉතින් ඔය ඇති. ඔය සමහර විට මෙහෙම හෙට අනිද්දා. ඔව්. කරන්න දෙයක් නැහැ. ඕක අතහැරලා දාමු. අතල දාන්නේ කොහොමද? මගේ ටීවී එක ආයෙ හදලා දෙන්න. මම හදලා දෙන්නම්කෝ. අපි හද වයිෆ් කෙනෙක් ගන්න ඒක තමයි මගේ තිබ්බ එක විනෝදේ. හරි ඒක හදලා දෙන්න. හරි අයියේ. ඔයාගේ ටීවී එක අපි හදලා දෙන්න. අපේ ටීවී එක හරි කෙල්ලෙක් හරි මට ඕනේ. ඔයාට ටීවීද අපිට හදලා දෙන්න බැරි. ඔයා යන්න අයියේ දැන්. මේ යන්න. අයියේ. මල්ලි තව නඩු නෑනේ. අද නෑ ඉතින් ඔච්චර තමයි නඩු දෙකකට දීපු. වෙලා ගියා. ඒක තමයි. මේමයි මල්ලි ඉතින්. ඔව්. රිපීට් නම් ඉතින් ඊයේත් උනා. මං හිතන්නේ අදත් වෙනවා. ඔව්. දැන් ටිකකින් ඔව්. මං හිතන්නේ හෙටත් එයි. වෙනවනේ. මට ඉතින් ඔය අලුතෙන් ආපු උන්ටයි ඉන්න උන්ටයි හැමෝටම කියන්න තියෙන්නේ ඔව්. ප්‍රොජෙක්ට් උත් කරගෙන ඔව්. මොඩියුල් ටිකයි එකයිත් ගොඩ දාගෙන ආතල් එකේ ඉන්න. ඔව් ඩිපාර්ට්මන්ට් එකේ වැඩවලටත් උදව් කරන්න ඕනේ. උදව් කරන්න ඕන. ඔව්. මල්ලි ඔව්. යකෝ 7යි 10යි 7යි 12ට සබ්මිෂන් එක. ආමා. ඒකද? රිපීට් උන එකක් ආයෙ රිපීට් වෙනවා. හරියන අයියේ යන්න කමක් මම යනවා මල්ලි ඈ. හරි මම යනවා ඈ. මම යනවා. මේ කුමාර අපිත් යන්. මේ දැන් අපිත් යන් මේ මේ බටුවත් ඒවා කොහෙද යන්නේ? මේ ඔයත් යන් මෙහෙට යන්. හරියයි ඉන්න මම දැන් එතනටත් එනවා. හරි යන් බටුවත්. පුටු. මේ මලේ පුටු ටික ඔක්කොම ගත්තද? හරි ඒක උන්ට පේනවා මට වඩා. යන්. මේ මලේ තව එක දෙයක්. ඔව් කියන්න බඩුවත් අයියේ. මට නැටුමක් බලන්නත් ආසයි. ඔයාට නැටුම බලන්නවද? අනේ මේ බඩුවත් උඹටයි මටයි මොන නැටුම්ද උඹට ඇස් පේන්නේත් නැහනේ. අපි යන් යන්න මේ ආපු කට්ටිය නැටුමක් බලා ගන්න දීලා. යන්.